Hi everyone, welcome to the Language Range Academy. We are going to show you how to enjoy a delicious orange. අද අපි බලමු දොඩම් ගෙඩියක් ඉංග්‍රීසියෙන් කන්න කොහොමද කියලා. මේ දවස්වල හැමතැනම දොඩම් තියෙනවා. ඉතින් දොඩම් ටිකක් අරන් ගිහින් ලබාලත් එක්ක කන ගමන් මේ වාක්‍ය ටිකත් පොරුදු වෙන්න. අපි පළතුරු වර්ග මොනවා කොහොමද ගෙනිච්ච ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි හොඳට සෝදන එක. First, let's wash our orange thoroughly. Now, we need to peel it. You can use your fingers or a knife. අපි ඒකට කරන්නේ දොඩම් ගෙඩිය ලෙලි ගහන එකට. ඒක ලෙලි ගහනවට කියනවා peel කියලා. Then you can divide into segments. These segments are perfect for sharing with your family. මේ දොඩම් විකට ඉංග්‍රීසියෙන් කියන්නේ a segments of orange කියලා. අපි orange කියන්නේ දොඩම් ගෙඩියක් කියන එකට. ඒකට vowel sound එකක් නිසා තමයි අපි පාවිච්චි කරන්නේ. අපි ඇන් යොදන්නේ A E I O U කියන අකුරු පහට නෙවෙයි අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඒ ඒ ඕ ඕ කියන ස්වර ශබ්ද 12ට තමයි අපි ඇන් පාවිච්චි කරන්නේ. But be careful, each segment might have seeds. Orange seeds are bitter. If you accidentally eat one, it can spoil the sweet taste of the orange. රසයෙන් රස දොඩම් ගෙඩියක් කකරනකොට අන්තිම දිගේදී අපියක් හිතලා මොකද වෙන්නේ? ඒ රස මොඩේක ඔක්කොම විනාශයි. So, just be mindful of the seeds and enjoy your delicious orange. පුංචි බබාලට එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන කෙනෙක් අම්මලාට අපේ මදර් ටංග් සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දාන්න වචන ශබ්ද කිරීමෙන් ඉඳන් ගොඩක් ඇඩ්වාන්ස් කරන දක්වා අපි ඒකන්තියේදී කතා කරනවා. ඒ තුනෙන් රැවෙනකම් බබෙක් එක්ක කතා කරන වාක්‍ය, බබාට පාසල් වලට කියලා දෙන්න වාක්‍ය, ඒ වගේම shopping කරන්න, හොටල් එකක් බුක් කරන්න, ලෙඩක් කියන්න, පාරක් යනවාම කියන්න, මේ වගේ ගොඩක් දේවල් අපි එදිනෙදා ජීවිතේට අවශ්‍ය වෙන ඉංග්‍රීසි මේ පාඨමාලාවෙන් ආවරණය කරනවා. මාස 2යි ඒ වගේම රුපියල් 3000ක් තමයි මාස 2කටම වැය කරන්නේ. පාඩම් ගොඩක්, grammar, spoken අතුරු ගොඩක් දේවල් අපි මේ පන්තියෙන් කතා කරනවා. ඉතින් අලුත් vocabulary list එකකුත් අපි ලබා දෙනවා. අතන වචන 3000කට වඩා ඒ vocabulary list එකේ තියෙනවා. ඒ වගේම වාක්‍ය 1600කට වඩා අපි ලබා දෙනවා. ඔයත් ඔයගේ බබා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න කැමති නම් අපි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බබාගේ grammar ටික වාට ගෙදරම හදන්නත් ඒ පන්තියෙන් උදව් කරගන්න පුළුවන්. මොකද අපි grammar ටික හරියටම වාට කියලා දෙනවා. බබාලා අමතර පන්ති ආවම නැතුව අනිවාර්යෙන්ම වාට කිතුරුපි පාසල් වෙනකොට සහ අනිකුත් කොට ටික කරගන්න පුළුවන් දැනුමක් අපි මේ පන්තියෙන් ලබා දෙනවා. නම් 0749410 WhatsApp message එකක් කරන්න පන්තියට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Good luck.